තවත් විශේෂ කාරණයක් තියෙනවා කියන්නේ මේ අපේ කොරිතුවක්ක වලින් බසුන් නැගෙන කාටවත් පුරුදු කරන්නේ ඇතා ගෝලයක් නැත ඔය ගියාට පස්සෙන් ඔක්කොම ළඟට යන්න බෑ ඇතා කැමති නැහැ මෙයා විතරයි ඕනේ අර භාර්යාව හා ස්වාමි පුරුෂයා වගේ මාර වැඩක් මට උනේ මම ඉතින් ඇඟේ ලේ නැහැ පෙරහැරට ගිහිල්ලා ඉවරනකල් සාමාන්‍යයෙන් මේ නිකන් හිරි වැටිලා වගේ තියෙන්නේ මොකද මොන වෙලාවෙ කෝල් එකක් එයිද කියලා ඉතින් මං හැම වෙලේම කියනවා කොරිතුවක්ක මේ කවුරු හරි පුරුදු කරන්නකෝකට ඔයාට එතකොට හෙන්ඩුව දීලා යාට බලාගෙන හිටියාගෙන හදිස්සියේ බඩේ අමාරුවක් හැදුනා වුණක් හැදුනා කොහොමද මේ දලදා මාලිගාව පෙරහැර වඩම්මන්නේ කරුණු වඩම්මනකොට මොන හරි තාලාම කිසි දෙයකට බය වෙන්න එපා මට මොකවත් වෙන්නේ ඕම් කියපු කතාව ඉතින් මං ඒ විශ්වාසය තියලා ඒක කරගෙන ගියා ඇත්තටම තා නැති වෙන කල්ම එහෙම දෙයක් උනේ නැහැ